කොහොමද මේ අලිමිනිස් ගැටුම දකින්නේ? අලිමිනිස් ගැටුමට විසඳුමක් හැටියට දැන්ට යොදාගන්නේ විදුලි වැට. විදුලි වැටද සාර්ථක වෙන්නේ? අලියා පුරුදු වෙනවා විදුලි වැට කඩන්න. දැන්ට ඉදි කරන විදුලි වැට වල මොන හරි ගැටලුවක් තියෙනවද? අලි නෙවෙයි විදුලි වැට කඩන්නේ. 60කටත් වැඩි ප්‍රමාණයක් මිනිස් ක්‍රියාකාරකම් මේක ඔබට තහවුරු කරන්න පුළුවන්. අපි විදුලි වැට ගහන තැන වැරදිනා. ඒත් බටේ ගහපු එක වැරදිනා. ඒකත් මේකටයි තියෙන්නේ. අලිමිනිස් ගැටුම වැළැක්වීම සඳහා තවත් ක්‍රියාමාර්ග මොනවද තියෙන්නේ? අගල් සහ විදුලි වැට. පසුගිය කාලේ අගලක් කැපුවේ අගල නම් නෙවෙයි. කාණුවක්නේ කැපුවේ. අලි එළවීම සඳහා අලි වෙඩි යොදනවා. අලිමිනිස් ගැටුම වර්ධනය වෙන්න පළවෙනිම සාධකය තමයි අලි වෙඩි. කියන්නේ අලියා විවුර වෙනවා පොඩි පැටව කාලේ ඉඳලා අවුරුදු 20ක් විතර අලි වෙඩි ඉදුවොත් එහෙම. වෙඩි වැදිලා අලින්ග කන් ඇහෙන්නේ නැති වෙනවා. බීරි විච්චි නිසා වෙන්න ඇති කෝච්චි අලි හැප්පෙන්නේ. මුරු ඉඩම් වලට අදාළ වගාව කරන කාලට විදුලි වැට ඉදි කරනවා. වගාව නෙලනවත් සමම විදුලි වැටක් නෙලලා ගෙදර ගෙනත්. ලංකාවේ හරියාකාර ඉදිරිපත් කරපු විදුලි වැටක් තියෙනවා. හම්බන්තොට මත්තල අධිවේගී මාර්ගය කිලෝමීටර් 44ක පමණ විදුලි වැට ඉදි කරා. අද වෙනකන්වත් එක කණුවක් හැදුවේ නෑ. ඒක තමයි ලංකාවේ තියෙන හොඳම නිදසුන අලි වැට කඩන්නේ නැහැ කියලා ගන්න. අද අපි කතා කරන්න ඉන්නේ සුවිශේෂී මාතෘකාවක් ගැන. එය නගරබද ඉන්න ජනතාවට නම් තරම් ප්‍රශ්නයක් නොවුනත් ගොවි ජනපද වල වාසය කරන ජනතාවට බරපතල ප්‍රශ්නයක්. ඒ තමයි අලිමිනිස් ගැටුම. අලිමිනිස් ගැටුම ගැන කතා කරන්න එනකොට ඊට සම්බන්ධ වෙච්ච ප්‍රබල පරිසර ක්‍රියාකාරිකයෙක් අපට හමු වෙනවා. ඒ ආනන්ද දිසානායක මහතා. අයිබෝන් ආනන්ද මහතා. අයිබෝන් පෙසල. ඔබ කොහොමද මේ අලිමිනිස් ගැටුම දකින්නේ? ඉතින් මේක ඇත්තටම අපි මේක මුලින්ම පටන් ගත්තොත් ශ්‍රී ලංකාවේ අලි ගැන කතා කරනකොට මේක ජාත්‍යන්තරයේ වශයෙන් ගත්තාම විශාල වටිනාකමක් සහ අපට මේකේ විශාල අගයක් තියෙන එකක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒකට හේතුව කිව්වොත් අපි 2011 ශ්‍රී ලංකාවේ අලි සංගණනය කරනකොට අලි 5700කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ හිටියා කියලා ඒ සංගණනයෙන් ඔප්පු වෙලා තියෙනවා. ඊට අමතරව 2019 21 වගේ සංගණන කරාට හරි ප්‍රමාණයක් ගණනය කරගන්නවත් බැරි වුණා. නමුත් දැනට වසර 10කට පෙර කියන්නේ 2015න් පස්සේ 2015 ඉඳලා 2025 වෙනකොට අපට අපේ රටට උරුම වෙච්ච අලියතුන් 3700කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට මිය ගිහිල්ලා ඉවරයි. ඉතින් අපිට හිතා ගන්න අමාරුයි තව අලි අපේ රටේ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? පැටව කොච්චර බිහි වෙලා තියෙනවද? මේ අතරින් තුවාල ලැබුව අය කොච්චරක් ඉන්නවද? මේ අලිමිනිස් ගැටුමින් හක්කපටස් කාලා බසිකොට තුවක්කු බැඳපු වගේ විශාල තුවාල විච්ච ප්‍රමාණයක් ඉන්නේ කොච්චරක්ද? තව මිය දෙන්න ලෙඩෙන් පසු වෙන අය ඉන්නවා. ඉතින් ඒක හින්දා අපි දන්නේ කොච්චර අබ්බගාත අලි ප්‍රමාණයක් ඉන්නවද කියලාවත්. ඒක නිසා මේ අලිමිනිස් ගැටුම කියන එක අපි අවම කරගන්න ක්‍රමවේදයක් තමයි අපි අද කතා කරන්න අවශ්‍ය වෙන්නේ. අලිමිනිස් ගැටුම ගැන කතා කරනකොට පහුගිය කාලේ දැවැන්ත ප්‍රශ්නයක් තිබ්බා. අලි මරණ සංඛ්‍යාවක් සිදු වුණා. ඒ වගේම මිනිස් මරණ ගණනාවක් සිද්ධ වුණා. එතකොට අලිමිනිස් ගැටුම වැළැක්වීමට ඔබ දකින්න හැටියට මොනවද දැන්ට අරන් තියෙන ක්‍රියාමාර්ග? දැනට ඇත්තටම අප රටේ ලංකාවේ අලිමිනිස් ගැටුමට විසඳුමක් හැටියට යොදනවා විදුලි වැට. මේක මම හිතන්නේ අපේ ඉතිහාසයට අරගෙන අවුරුදු 40කට විතර ඉතිහාසයකට අරන් යනවා. ඒතර ඒ පමණ කාලයක් තුල ඉඳලා අලිමිනිස් ගැටුමට විසඳුමක් හැටියට දැන්ට ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ විදුලි වැට. විදුලි වැටත් විවිධ ක්‍රම වලට යොදාගෙන ඉන්නවා. නමුත් මේකේ සාර්ථක ප්‍රතිඵලයක් අපිට මේ වෙනකොට උදා කරගන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතු ගොඩක් තියෙනවා. එතකොට මේ අතරින් ඔබ ක්‍රියාමාර්ග ගත්තේවෙන් විදුලි වැටද සාර්ථක වෙන්නේ නැත්නම් අනිකුත් ක්‍රියාමාර්ගද? ඊටාම සාර්ථක වැඩපිළිවෙලක් විදිහට විදුලි වැට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට ඒ ඉදිරිපත් කරද්දී අපි සෑම විදුලි වැටක්ම නෙවෙයි. ඒක විදුලි වැටක් ඉදි කරාට පස්සේ ඒකේ පසු විපරම සහ වල් නෙලීම කියන කරුණු ගොඩාක් විදුලි වැට ඇතුළේ තියෙනවා. එහෙම යොදාගත්තු විදුලි වැටවල් ඊටාම සාර්ථකවම ක්‍රියාත්මක වෙනවා. නමුත් දැනට අපි දැනගන්න තියෙන විදුලි වැටවල් වල අනුව වැටවල් වල තියෙන ක්‍රියාකාරීත්වය ගොඩක්ම අමාරු මට්ටමක තමයි තියෙන්නේ. ඒ දැන් හුඟක් දකිනවා අලි විසින් විදුලි වැටවල් කඩනවා. ඒකට හේතුව මොකද්ද? අලි විසින් විදුලි වැට කඩන්නේ අලියා පුරුදු වෙනවා විදුලි වැට කඩන්න. එක වතාවක් හරි අලියෙක් විදුලි වැටක් කැඩුවොත්
ඒ වැට කඩන්න එයා පුරුදු වෙනවා. සහ එයාගේ බාධකය, ඒ කියන්නේ අලි ගමන් කරන ගමන් මාර්ග අහුරවලා ගැහුවොත් අනිවාර්යයෙන් මෙතන තරජනයක් එනවා. විදුලි වැට ඉදි කරනකොට ඉදි කරන අවස්ථාවේ සිටම අවසානයේ දක්වාම මේකේ තාක්ෂණික ක්‍රමවේදයකට ඉදි කළ යුතුයි. ඒ කියන්නේ ඔබ කියන්නේ දැන්ට ඉදි කරන විදුලි වැට වල මොනවා හරි ගැටලුවක් තියෙනවා කියලාද? විදුලි වැට වල ගැටලු රාශියක් තියෙනවා. නමුත් ඒ ගැටලු එකින් එක අපි කියන්න ගියොත් ලොකු කාලයක් යනවා. නමුත් අපි බලමු මේ විදුලි වැටවල් වල පහුගිය කාලෙත් කතා කරා තියෙන ගැටලු සහ මේ මෙතුවක්කල් ඉදි කරන ලද විදුලි වැටවල් ගැටලු හඳුනාගෙන ඒ ගැටලු වලට පිළිතුරු යෙදුවොත් මේක සාර්ථකත්වයේ 80%කට වැඩි යනවා. තව එකක් කියන්න ඕනේ විදුලි වැටේ අලි නෙවෙයි විදුලි වැට කඩන්නේ. 60%කටත් වැඩි ප්‍රමාණයක් මිනිස් ක්‍රියාකාරකම් නිසා තමයි ඒක ඔබට තහවුරු කරන්න පුළුවන්. පුළුවන්. තහවුරු කරනවා කියන්නේ අපි විදුලි වැට ගහන තැන වැරදි නම්, ගහන තැන ඒත් බටේ ගහපු එක වැරදි නම්, සූර්යාලෝකයේ වැටෙන්නේ නැති තැනක විදුලි වැට ඉදි කරා නම් ඒකත් මේකට අයිති වෙනවා. එතකොට නිස්සීම ක්‍රමවේදයකට මේක කරොත් ඒ සියලුම ගැටලු මගහරා ගත්තොත් අලියට මේකෙන් බොහොම සුළු ප්‍රමාණයක් කඩන්න තියෙනවා. ඒ ටිකත් අපි නිසියාකාලව කරන්ට් එක වැටේ නිතරම ගමන් කරන්න හදලා තිබුණා නම් ඒකත් ඉතා සීමිත ප්‍රමාණයක් වෙනවා. අලු මිනිස් ගැටුම වැළැක්වීම සඳහා දැනට තවත් ක්‍රියාමාර්ග මොනවද තියෙන්නේ? මම 2021 අපි ඉදිරිපත් කරා ජාතික වැඩපිළිවෙලට අලු මිනිස් ගැටුමට විශේෂ ව්‍යාපෘති 3ක්. එකක් තමයි අගල් සහ විදුලි වැට කියන එක. අගල් සහ විදුලි වැටෙන් අපිට විශාල අලු මිනිස් ගැටුම අවම කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. නමුත් මේ පසුගිය කාලේ අගලක් කැපුවේ අගල නම් නෙවෙයි. කාණුවක්නේ කැපුවේ. ඉතින් ඒ කාණුව නැතුව අපි ඉදිරිපත් කරන හරි ක්‍රමවේදයට හරි තාක්ෂණික අගල කපලා ඒ අගලේ විදුලි වැට ඉදි කරොත් මේක ඊටාම් සාර්ථක වැඩපිළිවෙලක් විදිහට යන්න පුළුවන්. උදාහරණයක් හැටියට කිව්වොත් අඩුම ගානේ අපි කිලෝමීටර් 10ක අලි වැටක් ගහනකොට මේකේ අගල් වැට අපිට කිලෝමීටරයක්වත් කරන්න පුළුවන් තැන් තියෙනවා. ඒතකොට ඒක ඊටාම් සාර්ථකව කරන්න පුළුවන්. සාර්ථක කරනවා නම් මේකේ සම්පූර්ණ ව්‍යාපෘති අපි ගාව තියෙනවා. ඒතකොට අපිට පුළුවන් මේ පිළිබඳව අදාළ ආයතන වලට ඕන නම් දැනුවත් කරන්න කරන ක්‍රමවේදය. හැබැයි මේක කොපි කරන්න එපා. කොපි කරලා කරන්න ගියාම තමයි අර වාගේ ප්‍රශ්න වලට මැදි වෙන්නේ. රාජ්‍ය ධනයේ විශාල ප්‍රමාණයක් අපතේ ගිහිලා තිනවා මේ වෙනකොට. මම හිතන්නේ අගල් විදුලි වැට වෙනුවෙන් දැන් නඩුකටයුත්තකුත් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. මොකද මේ පිළිබඳව අපිට කතා කිරීමට අපහසුයි. නමුත් මේ විදුලි වැට විදිහට මේ අගල සකස් කිරීම අගල් බාධකයේ යෙදුවොත් ඒ බාධකයෙන් අපිට මේ අලි මිනිස් කරුම අවම කරගන්න ඊටාම රුකුලක් කරගන්න පුළුවන්. ඒ විශේෂ අගල සකස් කරන ක්‍රමවේදය අපි ගාව තියෙනවා සම්පූර්ණ තාක්ෂණික දැනුම. ඔබ ගාව තාක්ෂණික දැනුම සම්පූර්ණම තියෙනවා. මොකද මම මේක අපේ රටට මේ වෙනකොට ඉදිරිපත් කරලා වෙන දෙයකට පරිවර්තනය වෙලා තියෙනවා. නමුත් මේක මම ජාත්‍යන්තරයට නොබෝ දිනකින් ඉදිරිපත් කරනවා. මොකද අලි වර්ල්ඩ් එලිෆන්ට් ඩේ එකේ අලි සුරක්ෂිත දිනේ වෙනුවොත් මම මේක ඊළඟ අලි සුරක්ෂිත දිනේ වෙනකොට මේක ජාත්‍යන්තරයට අරන් යන්න බලනවා. මොකද ඒ රටවලුත් අලි සම්බන්ධව කටයුතු කරනවා නම් මෙවැනි අවස්ථා ඒගොල්ලන්ට උදව් වෙනවා. ඒතර ඒගොල්ලන්ටත් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා බලන්න අපි දෙනවා. මොකද මේක අපි දැන් හොයාගත්තු දෙයක්, අපි හදාගත්තු දෙයක්. මේක තවත් අපි තියාගෙන ඉන්න එකෙන් තේරුමක් නැහැ. මොකද අපි මේක දීලා අපේ රටට වැඩක් කරගන්න පුළුවන් නම් අපි වටිනවනේ එතන. එතකොට අපි දකිනවා මේ අලි ගම් වැදුනහම ඒ වගේම අලි එළවීම සඳහා අලි වෙඩි යොදනවා. ඒ ගැන ඔබේ මතය මොකක්ද? 1990 විතර ඉඳලා අලි වෙඩි යොදනවා. මම මේක එක තැනකට කිව්වා. නමුත් මේ අලි වෙඩි යෙදීම මම නම් සාර්ථකත්වයක් දකින්නේ නැහැ. ඒකට හේතුව තමයි අලි මිනිස් ගැටුම වර්ධනය වෙන්න පළවෙනිම සාධකය තමයි අලි වෙඩිල්ල. කියන්නේ අලියා විවුරු වෙනවා මේ කතාවත් එක්ක. ඒ කියන්නේ අලියට ගිගුම් වෙඩිල්ලක් දාන්නේ. ඒ වෙඩිල්ල ඊටාම ගැඹුරුයි. ඒ ගැඹුරු හඬට අලියාගේ කන් බීරි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම හිතන්නේ හොයලා බලන්න ඔබතුමාලා අලි වෙඩි අවුරුද්දකට කොච්චරක් මිලදී ගන්නවද කියලා. ඒ හැම වෙඩිල්ලක්ම දාන්නේ අලියාගේ බඩ අස්සටම තමයි. කකුල් දෙකට වදිනවා, ඔළුවට වදිනවා, කන ගාවට වදිනවා, හිස මුදුරෙන් ගිහිල්ලා වදිනවා. ඉතින් මේ ඔක්කොම ගිහිල්ලා පුපුරන්නේ ඔය අලින්ගේ ඔළුව හා බඩ ඇතුලේ. එතකොට එක අලියෙකුට දැන් අලි වෙඩි 25000කට විතර වැඩි වැදිලා ඇතිනේ. එතකොට
බෝම්බයක් හා සමාන ඒවා 10000ක් විතර වදිනකොට කම්බීරි වෙන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට අලි වෙඩිල්ල සම්බන්ධව කම්බීරි වෙලා තියෙනවද කියලා කවුරුවත් පරීක්ෂණයක් කරලක් නැහැ. මගේ මතය විශාල අලි ප්‍රමාණයක පොඩි පැටව කාලේ ඉඳලා අවුරුදු 20ක් විතර අලි වෙඩි ඉදුවොත් එහෙම පොඩි කාලේ ඉඳලාම වෙඩි වැදිලා අලින්ග කන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. බිහිවේ වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා දැන් මේක කවුරු හරි හොයලා බලන්න මේ අලින්ග ඇත්තටම කම්බීරි වෙලා තියෙනවද? එහෙනම් බීරි විච්චි නිසා වෙන්න ඇති කෝච්චි අලි හැප්පෙන්නේ කියන කතාව මම කියනවා. එතකොට කලින් කෝච්චි වල අලි හැප්පුණේ නැහැ. හෝන් එක ගහනකොට අලි අයින් වෙනවා. නමුත් දැන් ඉන්න අලින්ට මේ බීරියලෙන්ට වීණා ගහනවා වගේ කෝච්චිය ආවත් අලියා ගානක් නැහැ පාරේ යනවා. ඒ හින්දා විශාල අලි ප්‍රමාණයක් කෝච්චියෙත් හැප්පිලා මිය දෙනවා. එතකොට මේ ඔබ ඉදිරිපත් කරන කාරණා තුළ කුඹුරු ඉඩම් වලට අලි වදිනවා. එතකොට ඒ සඳහා විශේෂිත අලි වැටක් යොදන්න පුළුවන්. තියෙනවා. අපි අලුතෙන්ම අත්දැක බලපු වැඩසටහනකුත් තියෙනවා. මේ වෙනකොට දැන් ක්‍රියාත්මක වෙන වැඩසටහනකුත් තියෙනවා. වගා ආරක්ෂා විදුලි වැට. මේ වගා ආරක්ෂා විදුලි වැට කියන්නේ කුඹුර, හේන, තමන්ගේ වත්ත, පිටිය ඔය කියන හැම තැනකම මේක යොදා ගන්න පුළුවන්. මේක විශාල ප්‍රමාණයෙන් දිග විදුලි වැටවල් නෙවෙයි. අදාළ ප්‍රදේශයේ කොටු කරගෙන ඒ අදාළ වගාව කරන කාලට විදුලි වැට ඉදි කරනවා. ඊට අමතරව වගාව නෙලනවත් සමගම විදුලි වැටක් නෙලලා ගෙදර ගෙනත් තියෙනවා. එතකොට විදුලි වැට නෙලලා ගෙදර ගෙනත් ඊට පස්සේ ආ හේන් කොටන කාලට කුඹුර කොටන කාලට ඒක සාර්ථක ක්‍රමයක්ද? ඊටාම සාර්ථක ක්‍රමය මේ වෙනකොට ඈත ගම්මානවල මේ ක්‍රමය අනුගමනය කරනවා. ඊටාම සාර්ථකයි මේ වැඩ පිළිවෙල. මොකද මේක බලාගන්නේ ගොවි මහත්තයා. ඒතර ගොවි මහත්තයා තමයි වැට බලන්නේ. වැට හයි කරන්නේ ගොවි මහත්තයා. මේකට රාජ්‍ය නිලධාරියෙක් සම්බන්ධ වෙන්නේ නැහැ. තමන්ගේ ඉඩම වටා ගහ ගන්න වැට තමා විසින්ම තමයි යොදාගන්නේ. ඒතකොට තමයි මේකේ නඩත්තු කටයුතු කරන්නේ. ඒ සියලු දේ තමාම කරගන්නේ. ඒතකොට ගොවි මහතා මේක කරගන්න නිසා මේකේ කවුරුවත් මේක ඔන් කරන්න එයිද ඕෆ් කරන්න එයිද කියන බලාගෙන ඉන්නවා. ඒ ඊටාම සාර්ථකයි. මම හිතන්නේ මේ වෙනකොට මොනරාගල වැල්ලවාය වගේ ප්‍රදේශවල මේ විදුලි වැටවල ඉදි කරලා තිනවා. ඊටා සාර්ථකව මේ කන්න 3-4 කපාගත්තු ගොවි මහතුරු ඉන්නවා. ඕනනම් හොයලා බලන්න පුළුවන් ඔබතුමාට. ස්ථිර විදුලි වැටක් කියන්නේ එතකොට ඒක පොඩ හරියාකාරව ස්ථිර විදුලි වැටක් නිර්මාණය කිරීම ගැන ඔබතුමාට දක්වන්න පුළුවන් මතය මොකක්ද? ස්ථිර විදුලි වැටක් විදිහට අපි ඇත්තටම බලන්නේ වනජීවි දෙපාර්තමේන්තුවෙන් තමයි මේ විදුලි වැට ඉදි කරන්නේ. මොකද මේ ස්ථිර විදුලි වැටවල් අලි කැලයක් සීමා කරලා ගම්මානත් අලි සීමා කරලා යොදන විදුලි වැටක් ස්ථිර විදුලි වැටක් කියන්නේ. එතකොට වනාන්තරයක් ආයිනේ ගම්මානයක් ඇතුළේ නම් ඒ ගමෙන් ඇතුළට අලියට එන්න බැරි වෙන තමයි මේ විදුලි වැට ඉදි කරන්නේ. ඒක නිසා ඒ ස්ථිර විදුලි වැට ඉදි කරද්දී අපි ඇත්තටම දැනට අනුගමනය කරන ක්‍රියාමාර්ග ගොඩක් වැරදි ඒවා තමයි තියෙන්නේ. අලි මංකඩවල් වහලා ගහලා තියෙනවා. ඉතින් ඒවා අධ්‍යයනය කරලා හරියට කරොත් ඊටාම සාර්ථක වැඩ පිළිවෙලක් විදියට කරගෙන යන්න පුළුවන් මේක. එතකොට මේ ක්‍රමවේදය සාර්ථක කරගන්න ලංකාවේ හරියාකාරව ඔබ කියන විදිහට දැන් විදුලි වැටවල් වල ප්‍රශ්න තියෙනවා. හරියාකාරව ඉදිරිපත් කරපු විදුලි වැටක් තියෙනවද? තියෙනවා. මේක කවුරුත් කතා කරන්නේ නැති මාතෘකාවක් තැනක්. හම්බන්තොට මත්තල අධිවේගී මාර්ගය අපට කිව්වා මේ විදුලි වැටක් මේ විදිහ එකක් අපට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි මේ විදුලි වැට නිර්මාණය කරලා මේ විදිහට කරන්න ඕනේ කිව්වා. ඒගොල්ලන් පිළි අරගත්තා. ඉතින් අපි 2020 වැඩ නිම කරලා 22 වෙනිදාම ඉවර කරලා තිනා. අද වෙනකන්වත් කිලෝමීටර් 22ක විදුලි වැටක් එක පැත්තට ගහලා කිලෝමීටර් 44ක පමණ දුරක් විදුලි වැට ඉදි කරා. හම්බන්තොට ඉඳලා මත්තලටත් මත්තල ඉඳලා සූරියවටත් කියන පාර දෙපැත්තෙම මේ අධිවේගී මාර්ගයේ විදුලි වැට ඉදි කරා. අද වෙනකන්වත් එක කණුවක් කැඩුවේ නෑ අලි. විදුලි වැට කඩාගෙන ඇතුල් වුණේ නෑ. මං හිතන්නේ ඒක තමයි ලංකාවේ තියෙන හොඳම නිදසුන අලි වැට කඩන්නේ නෑ කියලා ගන්න. ඉතින් වියදම් අතින් පොඩ්ඩක් වැඩි වුණත් අමතර වියදම් එකතු කරාම මේක ලාභයි. වැඩ කරන සේවකයන්ගේ වියදම් ඒවා මේව ඔක්කොම ගලුවා මේ වැඩේ සාර්ථකයි. නමුත් මේ වෙනකම් මම කිසිම මාධ්‍යයකින්වත් දැක්කේ නැහැ මේ විදුලි වැට සාර්ථකයි අලි ආවේ නැහැ කියන එක. වැඩේ තියෙන්නේ අලි වැට කඩනවා කියන එක තමයි හැමතැනම ප්‍රචාරය වෙන්නේ. ඒතර අලි වැට කැඩුවා කියනකොට කට්ටිය දවන්න අලි කඩලා අන්න වත්ත කාලා කුඹුර කාලා කියන. අධිවේගයක එහෙම අලි වැට කඩාන වාහන කීයක් මේ වෙනකොට පොඩි කරලා ඇද්ද? එහෙනම් මිනිස්සු කොච්චර නිවුස් ගහලා ඇද්ද? අද වෙනකන්වත් එක නිවුස් එකක්වත් මම දැක්කේ නැහැ. අධිවේගී විදුලි වැට සාර්ථකයි. ඒක කඩාගෙන අලියාවේ නැහැ කියලා මම දැක්කේ නැහැ. නමුත්
ඔය කියන කණ්ඩායම් වලට ගිහිල්ලා බලන්න පුළුවන් මේ වැඩේ සාර්ථකද? ඔන්න ගිහිල්ලා හෙට උනත් ගිහිල්ලා බලන්න අධිවේගී අයිනේ තියෙනවා කහපාට කණු දාලා ඉතා සාර්ථකව ශක්තිමත්ව ඉදි කරලා තියෙන විදුලියට. අද ඒ වැඩ කඩාගෙන ආවේ නැහැ. ඉතින් ඒකයි මම කියන්නේ මේ වගේ සාර්ථක වැඩ පිළිවෙල තියෙනවා. මම කියන්නේ ඔය සම්බන්ධව කටයුතු කරන උදවිය කියලා බලන්න ඒක සාර්ථකයිද? මේක කොහොමද අපිට කරන්න පුළුවන්ද අපේ ජාතික වැඩ පිළිවෙලට එකතු කරන්න පුළුවන්ද කියලා. ඒක පුළුවන් නම් ඒක ඉතා සාර්ථකයි මම හිතන්නේ. මේ වැඩ ඒවා වෙනි වැඩ පිළිවෙල ඉදිරිපත් කරලා ඒක සාර්ථකත්වයක් කරගන්න පුළුවන් නම් හරි වටිනවා මම හිතන්නේ. එතකොට විවිධ රජයන් විසින් අලි මිනිස් කරන විවිධ යෝජනාවල් ඉදිරිපත් කරනවා. විවිධ ක්‍රියාදාමයන් යෙදෙව්වා. වර්තමාන රජය ඉදිරිපත් කරන ක්‍රියාදාමයේ මොකක් වගේද දැන් ඔබට දැනෙන්නේ? මම හිතන්නේ අපේ ගරු අමාත්‍යතුමා පරිසර අමාත්‍යතුමා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා අපිට පේනවා. මොකද අපේ ගරු ජනාධිපතිතුමා මේ පිළිබඳව දිස්ත්‍රික්ක 8ක කමිටුවක් සූදානම් කරලා තියෙනවා മന്ത്രിවරු 8 දෙනෙක්ගෙන් යුක්තව. ඒ කමිටුවෙන් මම හිතන්නේ මේ පිළිබඳ විශේෂ සොයා බැලීමක් සොයා බලනවා. දැනට මම හිතන්නේ එතුමාලා කරන්නේ මේ පිළිබඳ අවබෝධයක් අරගන්නවා. දැන් මොකද්ද මෙතුවක්කල් විච්චේවට උනේ? දැන් කරන්න තියෙන්නේ මොනවද කියන ප්ලෑන් එක තමයි මේගොල්ලන් මම හිතන්නේ දැනට කරගෙන යන්නේ. මොකද මේ අලිවට සාර්ථක කරගන්න සහ අලි මිනිස් ගැටුම නවත්තන්න හොඳ ක්‍රියාමාර්ගයක් ගන්න බව පේනවා මට. මේ රජයත් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගනී. එම ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීම සඳහා ඔබට ජනතාවට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද අවසාන වශයෙන්? මට දෙන්න තියෙන අවසාන පණිවිඩය තමයි නූපන් දරුවන්ට නූපන් අලියතුන්ට අපේ රටේ ජීවත් වීමට අවස්ථාවක් ඇති කරන්න ඕන. අලි මායින් ගම්මානවල ඉන්න ජන ජීවිතය සාර්ථක කරන්නත් ඒ ආසිතව පවත්වාගෙන යන ගොවිතැන්පත් සාර්ථක කරගන්නත් රටේ ආර්ථිකයට යම්කිසි ශක්තියක් දෙන්න පුළුවන් වගාව තුලින් 35ක 40ක ආහාර නිෂ්පාදනය කරන්න පුළුවන් භූමි ප්‍රදේශයක් අපිට තියෙනවා. ඒ හින්දා අලි මිනිස් ගැටුමෙන් මේ පීඩා විඳින අයට සාර්ථකව ක්‍රමවේදයක් දීලා සාර්ථක වැඩපිළිවෙලකින් අලියතුන්ගේ අනාගත පරම්පරාව ඉදිරි කර දීමත් අපේ රටට ජාතික ආදායම ඉතුරු කර දීමත් විදිහට සලස්වන්න පුළුවන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණොත්. බොහොම ස්තුතියි ඔබතුමාට. විශාල කරුණු ගණනාවක් ඉදිරිපත් කෙරුවා. මේ හරහා මම හිතනවා බලධාරීන්ට ඇස යොමු වෙයි මේ අලි මිනිස් ගැටුම අවසන් කිරීම සඳහා හෝ නැත්නම් යම්කිසි පාලනයක් කිරීම සඳහා අවස්ථාව ලැබෙයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි මමත් එසේම හිතනවා.